ආයුබෝවන් උපසමට තෙරුවන් සරණයි. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා යුරුදපන තෛලය ගැන. මහා යුරුදපන තෛලය මීට දින ගණනාවකට කලින් අප විසින් සූදානම් කරන්නට යෙදුණා. යුරුදපන තෛලය අපේ පාරම්පරික උරුම වෙච්ච තෛලයේ ස්වල්ප ප්‍රමාණයක් අපි ළඟ තියෙනවා. ඒක අපි ජීවම් කරන්නට යෙදුණා. ජීවම් කරලා ඉවරලා බලපිටිටෝලා නියමිත චාරිත්‍රානුකූලව වතාවත් පිළිවෙතින් පේ වෙලා ඒ සිදු කරලා අනතුරුව යුරුදපන තෛලය බලගැනීමක් සිදු කරන්නට ලැබුණා. එලෙසින් මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන ගොඩක් මගේ වැඩ කටයුතු කරගන්නවා මගේ දේවාලට එන්නව පිරිස් වෙනුවෙන් ඔවුන් මගෙන් විමසීමක් කරලා තියෙනවා යුරුදපන තෛලය ලබා ගන්න පුළුවන්ද කොහොමද අපිට සර්වලෝක වශීයක් අවශ්‍යයි ගොඩක් ව්‍යාපාර කරන වෙළඳ මහතුන් ඉන්නවා ඒ වගේ අය ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් අලුරියන් ගොඩක් ප්‍රභූවරු විමසීමක් කරා ඒ හැමෝටම වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්නේ ඔබලාන්ට ඉතාමත් සීමිත පිරිසකට මේ යුරුදපන තෛලය ලබා ගන්න පුළුවන් සුරසකත් වීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට ඔබට අවශ්‍ය පළදීමට අවශ්‍ය නම් කතා කරලා දේවාලයට ඇවිල්ලා අවශ්‍ය නැගත් පිළිවෙත් බලලා ඒ අනුව කටයුතු රාශියක් තියෙනවා කරන්න. පිළිවෙතින් පේ වෙලා මේක පළඳගෙන මේකේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මහා යුරුදපන තෛලය කියන්නේ සර්වලෝක වශී තෛලයක් ප්‍රධාන වශයෙන්ම ගත් කල සර්වලෝක වශීයක් කියන්නේ කාන්තාවක් හා පුරුෂයෙක් වශී කර ගැනීම පමණක් නෙමෙයි. ඒක නෙමෙයි ඇත්තටම සර්වලෝක වශීයක් කියන්නේ මුළු තුන් ලෝකෙම වශීකృత වෙන්න පළඳින මහා රාජ වශී තෛලයක් යුරුදපන තෛලය කියලා කියන්නේ. යුරුදපන තෛලයට බෙහෙත් ඖෂධ ගොඩාක් රාශියක් රැගෙනවිත් තෛලයේ සිඳෝලා ඉස්සෙල්ලාම පරිත්‍රාණ දේශනාවකින් බලගන්වලා ඊට පස්සේ තමයි මන්ත්‍ර ශාස්ත්‍රයෙන් බලගන්වන්නේ. මහා යුරුදපන තෛලය ඇත්තටම මේකෙන් ගොඩක් ප්‍රතිඵල ගන්න පුළුවන්. ඔබ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් ඔබට ප්‍රසිද්ධිය වැඩි වර්ධනය කරන්න. ඔබ දේශපාලඥයෙක් නම් ඔබ වෙත ආකර්ෂණය බොහෝ කරගන්න. ඔබ රංගන ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්නවා නම් ඔබ වෙත ආකර්ෂණය වැඩි කරගන්න. එලෙසින්ම ඔබ වෙළඳ ව්‍යාපාර ශේෂ්ත්‍රයේ නියැලලා ඉන්නවා නම් විශේෂයෙන්ම යාගේ අයට හොඳයි. නැත්නම් ව්‍යාපාර ස්ථානෙ තැම්පත් කරලා තියන්න හොඳයි. මේකට ජන ඇදලා එන්න ආකර්ෂණය වෙන්න වෙළඳ ව්‍යාපාරයේ දිනෙන් දිනම දිනුවෙන් දිනුවටපත් වෙන්න. එලෙසින්ම වගකීමක් ඇතුව කියන්න පුළුවන් මේකෙන් ඇත්තටම බිඳුවට ඔබ ව්‍යාපාරය වැටලා තිබ්බත් මේකෙන් ගොඩේමක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ පැලඳිලා ඉන්නවා නම් ඔබගේ ගහචර ශේෂ්ත්‍රයේ මේ වෙලාවේ නීච වෙලා ඉන්නවා නම් රවිචන්ද්‍ර කුජ කුරු චුක්කනි රාහු කේතු වෙන නවග්‍රහ දෝසාන්ධකාර අපල තියෙනවා නම් ඒවා සම්පූර්ණයෙන් දුරු වෙන්න. එලෙසින්ම මේකට නපුරු හදිහුණියම් බන්ධන කොඩි වින කරන දේවල් සම්පූර්ණයෙන්ම දුරු වෙලා යන්න. එලෙසින් බලපවත්තන මහා තෛලයක් තමයි යුරුදපන තෛලය කියලා කියන්නේ. මේක විශේෂයෙන්ම සකස් කරන්න යෙදුනේ බොහෝ දෙනාගේ ඉල්ලීම මත අපිට සර්වලෝක වශී තෛලයක් අවශ්‍යයි. අපිට ව්‍යාපාර ශේෂ්ත්‍රයෙන් නියැලලා ඉන්නකොට ගොඩක් අය මගෙන් ඉල්ලීමක් කරා මේක අපේ ව්‍යාපාරයේ දිනෙන් දිනම ඉහළ නම්ම ගන්න අවශ්‍යයි. මොකද්ද කරන්න ඕන අපේ වෙත ආකර්ෂණය අවශ්‍යයි කියන දේ. ඒ ආකර්ෂණය අවශ්‍යයි ඇත්තටම කතා කරන්න සම්මුඛ පරීක්ෂණ සඳහා විදේශගත වීම අපේක්ෂාවෙන් ඉන්න අය සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඉන්න අය සඳහා ඒ සම්මුඛ පරීක්ෂණ පෙනී හිටින්න සම්මුඛ පරීක්ෂණ වලදී ප්‍රධානීන් මෙල්ල වෙන්න තමන්ගේ රැකියා ස්ථානයේ ප්‍රධානීන් මෙල්ල වෙන්න සේවකයන් තමන්ට ආකර්ෂණය කරගන්න ඒ වගේ දේවල් වලට පළඳින්න පුළුවන් තෛලයක් මේක ලබා දීම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම විශේෂ සූරයකට විශේෂ සකස් කරන ලද සූරයකට මේ සූරයට පුළුන් වල තැම්පත් කළ මේ තෛලය තැම්පත් කිරීම සිද්ධ කරන්නේ නැහැ. පෑම් බටවල වෙනත් ආකාරයෙන් සිදුවීම් වලින් සූරයට ඇතුළේ තෛලය ඇතුල් කිරීම කරන්නේ නැහැ. කෙලින්ම සූරයට තෛලය තැම්පත් කරලා ඒක සීල් කිරීමක් සිද්ධ කරනවා. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැත්නම් සමහර වෙලාවට විශේෂ තෛල තැම්පත් කිරීමේදී ඇතුළට හානි වෙන්න පුළුවන්. තෛලය වෙලිලා යන්න පුළුවන්. වෙනත් ආකාරයෙන් සූරයෙන් එළියට එන්න පුළුවන්. ඒක නිසා මේක විශේෂයෙන් ඝනකමින් සකස් කරන ලද සූරයකට තමයි අපි මේක තැම්පත් කිරීම සිද්ධ කරන්නේ. තැම්පත් කළා තමයි ඔබට ලබා දෙන්නේ විශේෂ කාරණා රාශියක් තියෙනවා. තව මේකට සම්බන්ධ ඒ කටයුතු කරද්දී නැගත් කාරණා රාශියක් බලලා ඔබගේ නමට විශේෂයෙන් ජීවම් කරලා ඔබගේ ව්‍යාපාරයේ නමට ජීවම් කරලා එහෙම තමයි ලබා දීම සිද්ධ කරන්නේ. ඔබටත් මේ ගැන අදහසක් තියෙනවා නම් පැලදීම සිද්ධ කරගන්න අවශ්‍ය නම් කතා කරන්න. බොහොම ස්තුතියි. ත්වන් සරණයි.